තෙරුවන් සරණයි. කලින් කරපු වීඩියෝ එකක කිව්වා මම පන්සිල් පද පහ ගැන පොඩි විස්තරයක් කරන්නම් කියලා. ඉතින් මට හිතුණා කුඩා විස්තරයක් කරන්න පන්සිල් පද පහ ගැන, පංචශීලය ගැන. ඉතින් දැන් අපි හැමෝම දන්නවා පංචශීලය නැත්තම් පන්සිල් පද පහ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සහ අන්තිම පස්වෙනි සිල්පදේ තමයි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ. ඉතින් මුලින්ම පටන් ගන්නකොට අපේ පළවෙනි සිල්පදේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය නැත්තම් සත්වයෙකුගේ ජීවිතයක් මොකක් හරි උපක්‍රමයකින් අපි විනාශ කරනවා නම් අන්න එතකොට පාණාතිපාතා පරපණ නැසීම කියලා අපි ඒක විග්‍රහ කරනවා. ඉතින් එතකොට දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්න විදියට මේක ගැන බැලුවොත් සමහරව හිතනවා අපි ගමනක් බිමනක් යනකොට පයට පෑගෙන සත්තු ඉන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ප්‍රාණඝාත අකුසලය වෙනවා කියලා. තව සමහරව හිතනවා අකමැත්තෙන් නොවුනත් අකමැත්තෙන් ඒ කියන්නේ කැමති නැතිව සතෙක්ට මොකක් හරි අකුසල්කාරී දෙයක් කරන්න ගියොත් ඒකෙන් ප්‍රාණාතිපාතා අකුසලයේ වෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ පන්සිල් පද පහ ගැන පූර්ව දැනුමක් අවබෝධයක් තියෙන එක හොඳයි. මොකද එතකොට මේ වගේ වැරදි වැටහීම් ඇති කරගන්නේ නැහැ. ධර්මය වැරදියට එතකොට අවබෝධ කරගන්නේ නැහැ. මොකද දැන් පළවෙනි සිල්පදේ නැත්තම් පාණාතිපාතා වේරමණී කියන සිල්පදයට ආවට පස්සේ මේ ප්‍රාණඝාතය කියන කර්මය වෙන්න අංග තියෙනවා පහක්. එතකොට මේ පහම සම්පූර්ණ වෙන්න ඕනේ ප්‍රාණඝාත අකුසලය කියන දේ කාට හරි ඇති වෙන්න නම්. කාට හරි ඒක පාණාතිපාතා වේරමණී නැත්තම් පරපර නැසීමේ කර්මය කාට හරි බලපානවා නම් ඒක වෙන්න අංග පහක් තියෙනවා. එතකොට පළවෙනි අංගය තමයි පණ ඇති සතෙකු වෙන්න ඕන. දෙවෙනි එක තමයි පණ ඇති සතෙක් කියලා අපි දැනගන්නත් ඕන. තුන්වෙනි කාරණාව තමයි මරන්න කැමති සිතක් තියෙන්න ඕනේ අපිට. හතරවෙනි එක තමයි මරන්න අපි මොකක් හරි උපක්‍රමයක්. අපි මොකක් හරි එක්කෝ අටවනවා මොකක් හරි උපක්‍රමයක් යොදනවා මරන්න. පස්වෙනි අංගය තමයි අන්තිම අංගය තමයි අපි ඒ යොදපු උපක්‍රමය අපි ඒ සතාව මරන්න මොකක් හරි විදියක් කල්පනා කරනවනේ. ඒ උපක්‍රමයෙන්ම ඒ මරණය සිද්ධ වෙන්න ඕන. ඔන්න ඔහොම වුණොත් ඔය අංග පහ නැත්තම් ඔය පංචාංගය කියන එක සම්පූර්ණ වුණොත් තමයි පාණාතිපාතා කියන කර්මය සිදු වෙන්නේ. එහෙම නැතුව පාණාතිපාතා කර්මය කියන එක නිකන් සිදු වෙන්නේ නැහැ. දැන් ඔය අංග පහෙන් අංගයක් නැත්තම් අංග දෙකක් අංග තුනක් නැත්තම් අංග හතරක් විතරක් සම්පූර්ණ වුණොත් එහෙම ඒ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අර චේතනාව බලපානවා කියන එක හරි. නමුත් ඒ මරන්න කැමති සිත තියෙනවත් එක්ක තව කාරණා ටිකක් තියෙනවා. මේ වගේ ඊතුරු පන්සිල් පද හතරේ තියෙනවා. මම ඒ ටික විස්තර කරන්නම් කෙටියෙන්. ඉතින් මේ පළවෙනි එක තමයි මේ ප්‍රාණඝාතය. පරපර නැසීම කියන එක. ඉතින් එතකොට මේ පරපර නැසීම කියන කර්මය වෙන්න නම් මේ වගේ අංග පහක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ අංග පහ සම්පූර්ණ වෙන්නේ නැතුව පාණාතිපාතා කර්මය නැත්තම් පරපර නැසීම කියන කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි දෙවෙනි එක තියෙන්නේ අදින්නා දාන. අදත්තා දානා කර්මය කියන එක. එතකොට දැන් අදින්නා දානා කියලා කියන්නේ වෙන කාට හරි අයත් මොකක් හරි වස්තුවක් නැත්තම් මොකක් හරි දෙයක් අපි හොරෙන් නැත්තම් එයාව රවට්ටලා හරි නැත්තම් එයාව බය කරලා හරි අපි මං ඔයාට ගහනවා කව දුන්නේ නැත්තම් ඕක මට ඕනේ
කියලා නැත්තම් එහෙම නැත්තම් බලහත්කාරයෙන් එයා කැමති නෑ අපිට ඒක දෙන්න. හැබැයි අපි බලහත්කාරයෙන් ඒක ඉල්ල ගන්න. ඔය දෙයට තමයි කියන්නේ අදත්තා දානය කියලා. අදින්නා දානා වේරමණී. ඒ කියන්නේ යම්කිසි වෙන කෙනෙක්ට අයත් වස්තුවක් ගන්නවා කියන එක. ඉතින් මේකටත් මේ දේ මේ අදත්තා දානය කියන කර්මය සම්පූර්ණ වෙන්නත් අර පාණාතිපාතා කර්මය ගැන කිව්වා වගේ අංග 5ක් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි වෙන කාට හරි අයිති දෙයක් කියලා අපි දැනගන්නත් ඕන. එතකොට දෙවෙනි එක තමයි ඒ අපි දැන් වෙන කාට හරි අයිති වස්තුවක් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒ වස්තුව වෙන කාගේ කියලා දැනගන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපිට ඒක ගන්න හිතක් එන්න ඕනේ. අපිට ඒක ගන්න චේතනාවක් එනවා. ඔන්න දැන් මට හිතෙනවා කාලඟ හරි තියෙනවා ඔඩ්ලෝසුවක්. එතකොට දැන් මේ ඔඩ්ලෝසුව මගේ නෙමෙයි කියලා මන් දන්නවා. ඒක වෙන කෙනෙක්ගේ කියලා මන් දන්නවා. එතකොට මගේ නෙමෙයි කියලා කියන්නේ කොහොමත් ඒක වෙන කාගේ හරි දෙයක් නේ, වෙන කාගේ හරි වස්තුවක්. වෙන කාට හරි අයත් ඔබ්ජෙක්ට් එකක්. එතකොට ඒක වෙන කාගේ හරි කියලාත් මම දන්නවා. ඊට පස්සේ මට හිතෙනවා මට මේක නැති නිසා මට ඔරලෝසුවක් හරි මොකක් හරි වස්තුවක් ඒ වස්තුව මට නැති හින්දා මට ඒක පැහැර ගන්න හිතෙනවා. මට ඒක ගන්න හිතෙනවා. එතකොට හතරවෙනි එක තමයි පැහැර ගන්න මොකක් හරි මම උපායක් යොදනවා. එක්ක මම මෙයාව රවට්ටලා ගන්නවා, හරි නැත්නම් මෙයා ගෙදරින් යනකන් ඉඳලා මම ගිහිල්ලා ගන්නවා. නැත්තම් මෙයත් එක්ක කතා කර කර ඉන්න ගමන් මං කතාව වෙන පැත්තකට වෙන දිශාවකට හරවලා මම අර වස්තුව පැහැර ගන්න යනවා. මොකක් හරි ක්‍රමයකින් මම ඒක පැහැර ගන්න ප්ලෑන් එකක් උපක්‍රමයක් යොදනවා. පස්වෙනි කාරණාව තමයි අන්තිම අංගය තමයි ඒ වස්තුව ගන්නවම. කොහොම හරි කරලා වස්තුව ගන්න. ඉතින් ඔය අංග පහ සම්පූර්ණ වුණොත් තමයි අදින්නා දානා කියන කර්මය සිදු වෙන්නේ. අදත්තා දානය කියන කර්මය නැත්නම් ඔය අංග පහෙන් එකක් හරි අඩු වුණොත් එතකොට අදත්තා දානා කර්මය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි හිතමුකෝ දැන් කාට හරි අයිති දෙයක්, කාගේ හරි වස්තුවක් අපි හොරසිතින් අපි ඒක ගන්නවා. අපිට අපි අපේ තියෙන සොරසිතින් අපි ඒක ගන්න. එතකොට ඒකට කවුවත් අයිතිකාරයෙක් නැත්තම් එතකොට දැන් ඒකට ඒ ගන්න අපි දැන් මේ ගන්න අපි ගන්නේ හොර සිතෙන් තමයි. හැබැයි ඒකට අයිතිකාරයෙක් නැහැ. එතකොටත් ඔය අදත්තා දාන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අයිතිකාරයෙක් ඇති අයිතිකාරයා විසින් දුන්නේ නැති වස්තුවක් උනත් සොරසිතක් නැතුව ඒ ඉන්න අයිතිකාරයා කෙරෙහි විශ්වාසයෙන් ගත්තත් අදත්තා දානා කර්මය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අන්සතු කාට හරි අයිති වස්තුවක් අපිට අයත් යන හැඟීමෙන් අපි ගත්තත් අපිට අදත්තා දානා පාපය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර අංග පහ සම්පූර්ණ වුණොත් තමයි මේ දේ වෙන්නේ. අර පාණාතිපාතා කර්මය ගැන කිව්වා වගේම අදත්තා දාණයටත් ඒක බලපාන. ඉතින් ඊට පස්සේ තියෙනවා කාමීසු මිච්ඡාචාරා. කාමයේ වර්ධවා හැසිරීම නැත්තම් කාම මිච්ඡාචාරය. ඉතින් එතකොට මේක එක තියෙන රටවල් වල චාරිත්‍ර වලට මේ සංස්කෘතිය කියලා කියනවා. අපි මේ වලට අනුව එක විදි වලට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේකෙත් තියෙනවා අර වගේම අංග 4ක්. ඉතින් මේකේ තියෙන්නේ සේවනය නොකළ යුතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ කරන්න යන වැඩේට ඒ කාම මිච්ඡාචාරය කියන කර්මයට සේවනය නොකළ යුතු. දෙවැනි එක තමයි අපිට සේවන චිත්තයක් ඇති වෙන්න ඕනේ. අපිට හිතෙනවා මේ වැඩේ කරන්න. මෙහෙම මේ කාම මිච්ඡාචාරය කරන්න අපිට හිතෙනවා. ඒ සිත පහළ වෙනවා. ඊට පස්සේ අපි සේවනයට උත්සාහ කරනවා. අපි ඒ කාම මිච්ඡාචාරය කාමයේ වර්ධව හැසිරෙන්න අපි උත්සාහ කරනවා. අනිත් එක තමයි අන්තිම එක තමයි ඒ සේවනයේ ඉවසීම. නැත්තම් ඒකේ තියෙන ආස්වාදය අපි විඳිනවා. ඉතින් එතකොට ඔය අංග 4 සම්පූර්ණ වුණොත් තමයි කාම මිච්ඡාචාරය කියන කර්මය වෙන්නේ. එහෙම නැතු ඔය අංග 4 එකක් හරි අඩු වුණොත් කාම මිච්ඡාචාරය කියන දේ වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකටම චිත්තය බලපානවා. ලොකුවටම චිත්තය කියන එක බලපානවා. මොකද මේ චේතනාහම්බික්ක වේ කම්මං වදාමි කියලානේ
අපේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. චිත්තය බලපානවා ඊට අමතරව තව කරුණු කාරණා තියෙනවා. ඉතින් එතකොට මේ කරුණු කාරණා හතර සම්පූර්ණ වෙන්නේ නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි වෙන කවුරු හරි අපි වෙන කාට හරි කියලා අපි වෙන කාව හරි ලවා ප්‍රාණඝාත අකුසලයක් කරනකොටත් ඒ කරන කෙනාට ඒ කරන එක්කෙනා හිටියොත් එයාට කර්මය සිදුවෙනවනේ. ඉතින් එතකොට ඒ කර්මය සිදුවෙනවා වගේ මේකත් අනුන් ලවා කරවීමෙන් අර කර්මයක් කියලා දෙයක් වෙන්නේ නැහැ. මොකද අනුන්ගේ නියෝගයකින් කළත් කර්මය කළ අයට මේක වෙනවා මිසක් අනකල අයට මේක හිමි වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කරුණු කාරණා තියෙනවා මේවා බොහොම සියුම් තැන්. ඉතින් මේවා හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ධර්ම ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම අර කිව්වේ මම අර උදාහරණයක් දුන්නේ. ඒක අර අනුන් ලවා මේ සතෙක් මැරුවා. එතකොට කරන එක්කෙනාට මේ කර්මය සිදු වෙනවා මේ වගේ අනුන් ලවා කරවීමෙන් සිදුවන මේ කර්මයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔය තියෙන කාම මිච්ඡාචාරය තුන්වෙනි සිල්පදේ ගැන. ඉතින් ඊට පස්සේ තියෙනවා හතරවෙනි සිල්පදේ. හතරවෙනි සිල්පදේ කියලා කියන්නේ අපි මුසාවාදා කියන. ඒ කියන්නේ බොරුවක් කියනවා අපි. මොකක් හරි වංචාවක් කරනවා. අපි එතකොට ඕකේ තියෙන මූලිකම අදහස තමයි අපි ඕක දැන් අපි මුසාවාදයක් කරන්නේ අපි කාව හරි මුලා කරන අදහසින්. ඇති දෙයක් එක්කෝ ඒ කියන්නේ ඇති දෙය නැහැ කියන. නැත්තම් නැති දෙයක් ඇතයි කියන. ඉතින් උන දෙයක් මේ උනේ නැහැ. නොඋන දෙයක් වෙලා තියෙනවා කියලා. අපි මොකක් හරි වාචිකව හරි ලිඛිතව හරි එක්කෝ අපි සයින් ලැන්ග්වේජ් එකෙන් හරි මොකකින් හරි අපි අනිත් අයට මොකක් හරි ඒ වගේ බොරුවක් පවසනවා නම් එතකොට තමයි ඔය මුසාවාදා කියන කර්මය සිද්ධ වෙන්නේ. ඉතින් මුසාවාදා කර්මය සිද්ධ වෙන්න අංග හතරක් තියෙනවා. මේකෙත් අංග හතරක් තියෙනවට කලින් ඒවල වගේ. කියන දේ බොරුවක් වෙන්න ඕන පළවෙනි එක. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කියනවා නම් ඒ කියන දේ බොරුවක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි අපි කාව හරි රවට්ටන අදහසකින් තමයි මේක කියන්නේ. ඒ කියන්නේ මේ දේ කියන්නෙම කාව හරි නොමග යවන්නම. තුන්වෙනි එක තමයි ඒක අපි හොඳටම අඟවනවා. අපි ඒකට උත්සාහ දරනවා. ඒ කියන්නේ මේ කියන්නේ බොරුවක් කියන එක අපි අඟවන්න උත්සාහ කරනවා. හතරවෙනි එක තමයි ඒ අනිත් එක්කෙනා කිව්ව දේ තේරුම් ගන්න එක. ඉතින් ඔන්න ඔය හතර තමයි මුසාවාදා වේරමණී කියන කර්මයේ තියෙන අංග හතර. එතකොට දැන් කියන දේ බොරුවක් වුණත් අපි ඒක දන්නේ නැති භාෂාවකින් නැත්නම් වෙන භාෂාවකින් කිව්වොත් ඒක හොඳට මේ අහන් ඉන්නේ නැති නැත්නම් ඒ අහන කෙනාට තේරුම් ගන්න බැරි වුණොත් ඒ කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර වැරදීමෙන් උනත් අපි බොරුවක් වැරදීමෙන් කියවෙන බොරුවක්ද උනත් මුසාවාදා කියන කර්මය සිද්ධ වෙන්නේ නැහැ. ඉටු කරන අදහසින් අපි පොරොන්දුවක් වෙලා ඉටු කරන්න බැරි වුණොත් නුපුළුවන් වීම නිසා කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හිතන්නකෝ අපි ඉටු නොකරන අදහසින් අපි පොරොන්දුවක් වුණා කියලා. ඒත් ඒ කර්මය වෙන්නේ නැහැ. ආයෙක පස්සේ පොරොන්දුව ඉෂ්ට කළා කියලා. එතකොට අර මේ ඒකෙන් මිදෙන්නත් බෑ. එතකොට කර්මය අන්තිමේකේ කර්මය සිදු වෙනවා. ඒ කියන්නේ ඉටු නොකරන අදහසින් අපි පොරොන්දුවක් වුණොත් එතකොට මුසාවාද කර්මය වෙනවා. පස්සේ ආයෙ අපි පොරොන්දුව ඉෂ්ට කළා කියලා ඒ කර්මය රැස් නොවි නැත්තම් ඒකෙන් මිදෙන්නේ නැහැ. එන්නේ හැම දෙයක් තියෙනවා. ඉතින් මේ මුසාවාදා කියන එකෙත් මට කියන්න ඕන මේ අංග හතරක් තියෙනවා. ඉතින් ඒ වගේම අන්තිම එක තමයි ඊට පස්සේ එන්නේ සුරාමේරේ මජ්ජපමා දට්ටාන. ඒ කියන්නේ මොකද්ද? මදයට හා ප්‍රමාදයට හේතු වෙන. සුරාමේරය පානය කරන එකෙන් වැළකිනවා. වැළකීම යන මේ ශික්ෂාපදේ මම සමාදන් වෙන්නේ. ඉතින් මෙහෙත් තියෙන දැන් මේකෙත් දැන් ගොඩක් අය දැන් හිතන් ඉන්නවා මේ සුරාමේරය මජ්ජපමා. දැන් මේකේ තියෙන සුරාමේරය මජ්ජපමා දට්ටානා වේරමණී කියලා. හරිද? ඉතින් එතකොට මේ සුරාමේරය මජ්ජපමා දට්ටානා කියලා කියන්නේ කට්ටිය හිතනවා මේ
මජ්ජපමා. ඒ කියන්නේ පොඩ්ඩක් කියලා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන මදය කියලා හඳුන්වන්නේ අර සිතේ තියෙන ප්‍රകൃතිය වෙනස් වෙන එක. දැන් අපි දුම් කොළ නැත්තම් පුවක් වගේ දේවල් පොඩි පොඩි මේ අපිට ඇති වෙනවනේ පොඩි මතක්. පොඩ්ඩක් එතකොට ඒ වගේ දෙයක් වෙනවා. ශරීරය පොඩ්ඩක් විතර දුබල වෙනවා, දුර්වල වෙනවා. එතකොට ඒකෙන් අර සිත ඇතුළෙත් ඒ කියන්නේ මේ සිතෙහි අර විපර්යාසයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ දුබලකම ඇති කරන දුම්කොළ නැත්තම් පුවක් වෙන්න පුළුවන්. ඒ දේවල් පාවිච්චි කරන එකෙන් එතකොට මේ ශික්ෂාපදය බිඳෙන්නේ නැහැ. හැබැයි මේක බිඳෙන්න පුළුවන් ඒ හිතේ තියෙන ප්‍රകൃතිය වෙනස් කරන දේවල්. ඒ කියන්නේ එතකොට ඔය රාරක්කු තියෙනවා. දැන් ඔය නොඑක් ජාතියේ කුඩු තියෙනවා. අනම්මනම් ඔය ගංජා වර්ග. අන්න ඒවා පාවිච්චි කරන එකෙන් තමයි සිතේ ප්‍රകൃතිය වෙනස් වෙන්නේ. ඉතින් එතකොට අර ගොඩක් දුරට බැලුවොත් එහෙම අර බෙහෙත් වලට සමහර බෙහෙත් වලටත් මේ වගේ දේවල් ගන්නවනේ. මේ පොඩි මධ්‍ය වර්ග එක්කාසු ගන්නවා. ඉතින් එතකොට ඒ බෙහෙතුත් අර ගොඩක් පමණට වඩා ගත්තොත් ඕවර්ඩෝස් වුණොත් අපි කියනවා. අපි ඒක පමණට වඩා ගත්තොත් මත් වෙනවා. එතකොට අර මධ්‍ය රසය මධ්‍ය ගන්ධය නැති ඒ වගේ බෙහෙත් අර පමණට ගත්තා කියලා සිකපදේ විඳින්නේ නැහැ. එතකොට මේ සුරාමේරය කියන දෙයටත් තියෙනවා අංග හතරක්. එතකොට මත් වෙන දෙයක් වෙන්න ඕනේ. අනිත් එක දෙවෙනි එක තමයි එතකොට මේක බොන්න මේක පානය කරන්න අපිට කැමැත්තක් ඇති වෙන්නත් ඕනේ. තුන්වෙනි එක තමයි ඊට පස්සේ මේක බොන්න අපි උත්සාහ කරන්න ඕනේ. හතරවෙනි එක අන්තිම අංගය තමයි මේ මත්ද්‍රව්‍ය නැත්තම් අපි මේ ගන්න මේ මත් වතුර හරි මොකක් හරි දෙයක් මේක උගුරෙන් ඔබ්බට ඇතුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් අපි ගිලිනවා හරි බොනවා හරි මොකක් හරි දෙයක්. ඉතින් මෙන්න මේ අංග හතර සම්පූර්ණ වුණොත් මේ අංග හතරෙන් තමයි සුරාපානය කියන ශික්ෂාපදය බිඳෙන්නේ. එහෙම නැතුව මේ කවුරු හරි දෙයක් ඇවිල්ලිවලා අපි දන්නවා මත් වෙන දෙයක් කියලා. අපි ඒක මත් වෙන දෙයක් කියලා දැනගෙන අපි ඒක බොන්න කැමති නැහැ. එතකොට අපිට කවුරු හරි ඇවිල්ලිවලා බලෙන් අපිට කවුරු හරි ඇවිල්ලා බලෙන් පෙව්වා කියලා හිතන්නවා. මේක බොන්න ඕනේ ඔයා නැත්තම් මේ යාළුකම නැති වෙනවා. ඔය වගේ බලෙන් පෙව්වා කියලා මේ සුරාපාන සිකපදේ බිඳෙන්නේ නැහැ. අපි බීමට මේක පානය කරන්න අපි කැමති වෙන්නත් ඕන. බීමට උත්සාහ කරන්නත් ඕන. දැන් පානය කරන්න කැමැත්තක් නැති කෙනෙක් කවදාවත් මේක උත්සාහ කරන්නේ. ඉතින් පානය කරන්න කැමති නැති කෙනා මේක බොන්න උත්සාහ කරන්නේ නැහැ කියන්නේ අනිවාර්යෙන් කවදාවත් මේ මත්ද්‍රව්‍ය උගුරෙන් පහළට උගුරෙන් ඔබට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට මත් වෙන දෙයක් කියලා දැනගත්තත් ඒක මේ සුරාමේරේ මජ්ජපමා දට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට සුරාපාන සිකපදේ බිඳෙන්නේ නැහැ. හතරෙන් එකක් විතරක් සම්පූර්ණ වුණාට. හතරම සම්පූර්ණ වෙන්න. ඉතින් අර මම කලින් වීඩියෝ එකේදී කිව්වා මේ පංචශීල පද පහ ගැන පොඩි කුඩා විදියට කෙටි විදියට මේක ගැන හැඳින්වීමක් දෙනවා කියලා. ඉතින් මේ මට කියන්න ඕනුනේ දැන් අර සමාජයේ සමහර කොට්ටාසයක් හිතන් ඉන්නවා අපි දැන් ගෙදරින් එළියට බහලා යනකොට අපිට කකුලට පෑගෙනවා කූඹි පෑගෙනවා සත්තු පෑගෙනවා. ඉතින් එහෙමත් මේ ප්‍රාණඝාත අකුසලයේ වෙනවා කියලා හිතන් ඉන්න අය ඉන්නවා. ඉතින් එහෙම වෙනවා නම් එහෙම ගොවියෙක්ට කවදාවත් කුඹුරක් කොටන්න බෑ. දැන් උදැල්ලක් ගහනකොට එතකොට දැන් ගොවියෙක් කුඹුරේ වැඩ කරනකොට සත්තු කී දෙනෙක් මැරෙනවද? ඉතින් මේ වැඩේ තියෙන්නේ මේ මිනිස්සයා දන්නේ නැහැනේ. නොදැනුවත්ව තමයි ඒක වෙන්නේ. අනිත් එක තමයි ඒක මරන්න කියලා චිත්තයක් හිතට හටගන්නෙත් නැහැ. ඉතින් මේ වගේ සියුම් තැන් මේව ඇත්තටම කිව්වොත් එහෙම සියුම් ඒ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් මේවා. මේ ගොඩාක් ගැඹුරු දේවල් නෙමෙයි. ගොඩාක්ම මේ පොඩ්ඩක් අර අමාරු දේවල් එහෙම දේවල් නෙමෙයි මේ පංචශීලය නැත්තම් පංචශීල පද පහ කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් වලින් තියෙන මූලිකම දෙයක්. ඒක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි තේරුම් ගන්න. ඉතින් මේ කරුණු ටිකත් වැරදියට වටහා ගත්තොත් වැරදියට අවබෝධ වුණොත් වෙන්න තියෙන පාප කර්ම ඊට වඩා වැඩි.
මොකද එතකොට මේ සමහර විට මේවා දන්නේ නැති එකෙන් කාට හරි දෝෂාරෝපණයක් එල්ල කරන්න පුළුවන්. ඉතින් එතකොටත් එතන පවක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. දැන් සමහර අය කියනවා අ මස් කන එක පාපයක් කියලා. සමහර අය නිර්මාංශව ඉන්නවා. සමහර අය මාංශ මේ ආහාරයට ගන්නවා. ඉතින් මේ ඒ දේවල් ඒක ගැනත් මම ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ මිනිස්සුන්ගේ මේ සමාජයේ මේ වගේ ධර්මය හරියට දන්නේ නැතිකම නොදැනුවත්කමින් මේ වගේ දේවල් කියලා කරලා පාප කර්ම රැස් කරගන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මේ තියෙන ධර්මය හරියට අල්ලගෙන නැති හින්දායි. ධර්මය හරි තැනින් අල්ලගත්තේ නැත්තම් බොහෝ විපාක වලට කරගහන්න වෙනවා. ඉතින් මට මේ කියන්න ඕනේ අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ වගේ මේ පන්සිල් පද පහ කම්ප්ලීට් වෙන්න. ඒ කියන්නේ මේ කියන කර්මය කම්ප්ලීට් වෙන්න මේ වගේ අංග තියෙනවා. මේ තියෙන පංච සීලයට. ඉතින් මට ඒක තමයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දෙන්න ඕන පණිවිඩය ඇත්තට. මොකද එතකොට දැන් මේවා ගැන දන්නේ නැති කවුරු හරි හිටියොත් එහෙම දැනගන්න. මේවට අංග තියෙනවා. මේ අංග සම්පූර්ණව තමයි මේක වෙන්නේ. නැතුව හැමදේම මේ චිත්තය විතරක් මුල් කරගෙන වෙනවා කියලා කියන්න බෑ. මොකද තව අංග තියෙනවා, කරුණු තියෙනවා. මොකද එතකොට දැන් තව සමහර අය කියනවා මොකක් හරි විපතක් වුණා. මේක කර්මය. නැත්තම් මේක කර්මයක් කියලා. ඉතින් දැන් එතනක් තියෙන්නේ ධර්මයේ හරියට නොදන්නාකම. දැන් තථාගතයන් වහන්සේ බුදුවරු කවදාවත් කර්මය විතරක් අදාළ වෙනවා නම් පංචනී මේ නියාම ධර්ම දේශනා කරන්නේ. එතකොට නියාම ධර්ම පහක් තියෙනවා. උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම. ඉතින් ඔය වගේ නියාම ධර්ම පහක් තියෙනවා. බීජ නියාම කියලා. එතකොට දැන් කර්ම නියාමය කියන එක දෙයක්. එතකොට අපිට හැමදේම කර්මයට ගලපන්න බෑ. කර්මය කියලා කියන්නේ එක දෙයක්. තව නියාම ධර්ම හතරක් තියෙනවා. දැන් උතු නියාමය කියලා කියන්නේ ඍතු වලට. බීජ නියාමය කියලා කියන්නේ දැන් අපි දැකලා තියෙනවා සමාජයේ හොඳ දෙමව්පියන්, ලස්සන දෙමව්පියන්ට සමහර වෙලාවට මන්ද බුද්ධික ඒ වගේ පොඩ්ඩක් අඩුපාඩු තියෙන දරුවෝ ලැබිලා ඉන්නවා. ඉතින් කම්ම නියාමයෙන් කරන්නේ කර්මය. ඊට පස්සේ ධම්ම නියාම. මේ ධර්මයන් තියෙනවනේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මතා පවතින ලෝකේ. ඉතින් ඒ වගේ පහක් තියෙනවා. උතු නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම. ඊට පස්සේ බීජ නියාම. චිත්ත නියාම කියලා කියන්නේත් එකක්. චිත්තයන් වෙනස් වෙන්නේ කොහොමද? ඒ වෙනස් වෙනකොට ඇති වෙන දේවල්. ඍතු විපර්යාස වෙනවා. බීජ විපර්යාස වෙනවා. චිත්ත විපර්යාස, කම්ම විපර්යාස, ධම්ම විපර්යාස තියෙනවා. ඉතින් ඒකට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම හැමදේම කර්මයට අදාළයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් අර ධර්මය නොදැනුවත්කම. ධර්මය වැරදි තැනින් අල්ලා ගැනීම. සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ තියෙනවා අලගද්දූපම සූත්‍රය කියලා. ඉතින් දැන් මේකේ දේශනා කරනවා අපි දැන් නයික් නැත්තම් අපි සර්පයෙක් අල්ලනවා වැරදි තැනකින්. ඒ කියන්නේ අපි සර්පයෙක්ව අල්ලනවා පෙනේ පුප්පන් ඉන්න සර්පයෙක්ව අපි ඔළුවෙන් නැත්තම් ඒ පෙනේ පුප්පන් ඉන්න තැනින් අල්ලනවා. එතකොට සර්පය අපිට ගහනවා. සර්පයාව හරි තැනින් අල්ල ගන්න ඕනේ. හරි තැනින් අල්ලගත්තොත් තමයි සර්පයාට දෂ්ට කරන්න බැරි වෙන්නේ. ඒ වගේ තමයි මේ ධර්මයත්. ධර්මය වැරදි තැනින් අපි අල්ලගත්තොත් අපාගත වෙන්න පුළුවන්. කවදාවත් කාම සුගතු ඒ කියන්නේ සුගතියකට යන්න බෑ. දුගතියකටම තමයි යන්නේ. ඒ කියන්නේ ඉතින් නිරය තිරිසන් പ്രേත අසුර. ඔය හතරෙන් එකකට තමයි යන්නේ. අපි මේ ධර්මය කියන දේ හරියට අල්ලගත්තොත් තමයි අපිට මෙලොවත් පරලොවත් දෙකේම ඒකෙන් උදව්වක් ගන්න පුළුවන්, බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ කිව්ව කරුණු ටිකෙන් ඕගොල්ලන්ට මොකක් හරි සුළුවෙන් හරි ඕගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති කියලා මේ කිව්ව කරුණු ටික ගැන.
පන්සිල් ගැන මේ නියාම ධර්ම මේව ගැන වැඩි විස්තරයක් ඉතා දීර්ඝ විස්තරයක් මම තව වීඩියෝ එකකින් අරන් එන්නම් ධර්මතා මොනවද කොහොමද මේවා වෙන්නේ මේ කර්මය ඕවා ගැන මම තව වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා දැන්ට මට මේ මෙතන ගොඩක්ම අවධානය දෙන්න ඕනුනේ මට මේකේ ફોකස් කරන්න ඕනුනේ මේ වීඩියෝ එකේ මේ පන්සිල් පද පහ ගැන ඒ පන්සිල් පද පහේ කර්මය අදාළ වෙන්නේ කොහොමද සම්පූර්ණ වෙන්නේ කොහොමද කියන්නේ ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේකෙන් යම්කිසි දැනුමක් ලබා ගත්ත කියලා ඊළඟ වීඩියෝ එකකින් තවත් ධර්ම කරුණක් නැත්තම් කරුණු රසක් අරගෙන මම එන්නම් ඕගොල්ලන්ව දැනුවත් කරන්න ඕගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න ඉතින් මේ වීඩියෝ එකකින් එහෙනම් මම මෙතනින් අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය